සුබ දවසක් සියලු දෙනාටම Good Farmer YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔබට ගෙනීමට බලාපොරොත්තු වුණේ කංකුම් වගාව. කංකුම් කැපීමෙන් පසුව කංකුම් වගාව කොහොමද ඉදිරියට නඩත්තු කරගෙන යන්නේ කියලා. විශේෂයෙන්ම ඔබ මේ මම් වගා කරලා තිබෙන ආකාරයට පොලිතින් ආවරණයක් මත කංකුම් වගා කරලා තිබේ නම් නඩත්තු කිරීම හරිම පහසුයි. විශේෂයෙන්ම මෙහිදී පොහොර දැමීමට පමණයි තිබෙන්නේ. ඒ නිසා හරි පහසුවෙන් වගාව ඉදිරියට කරගෙන යාමේ හැකියාවක් තිබෙනවා. විශේෂයෙන්ම මේ වගාවට අපි මුලදීම පොහොර යෙදුවා. ඊට පසුව ආය කිසිදු පොහොරක් කංකුම් මේ කැපීම දක්වා මන් සිදු කරේ නැහැ. ඊට පසුව මේ කැපීමෙන් පසුව මම බලාපොරොත්තු වෙනවා මේ වගාවට නැවතත් පොහොර යෙදීමට. ඒ තුළ තමයි කංකුම් වගාව සාර්ථක වන්නේ. එසේනම් අපි බලමු කංකුම් ගහට කොහොමද පොහොර යොදන්නේ කියලා. දැන් මේ කපා අවසන් කරපු කංකුම් පඳුර. මෙන්න මේ මන් දාන ආකාරයට ඔබ කංකුම් ගසට පොහොර දැමිය යුතුයි. විශේෂයෙන්ම කංකුම් ගස වටේට පස් මට්ටම පොළවේ පස් මට්ටම යටට බැහැලා තිබේ නම් පස් මට්ටම අඩු වෙලා තිබේ නම් මේ ආකාරයට ඔබ කුකුල් පොහොර හෝ කොම්පෝස් පොහොර යොදන්න. විශේෂයෙන්ම මන් නම් යොදන්නේ කුකුල් පොහොර. ඒ නිසා හරි පහසුවෙන් ඉක්මනට මේ කංකුම් පඳුරු වර්ධනය වෙනවා. ඔබට මේ වගාව සඳහා දියර ගොම පොහොර භාවිතා කිරීමටත් පුළුවන්. ගොම පොහොර භාවිතා කිරීම තුළිනුත් ගහට අවශ්‍ය පෝෂණය ඉක්මනින් ලැබෙනවා. ඒ නිසා ඔබට කැමති ඔබට තිබෙන පොහොර වර්ගයක් මේ සඳහා දැමීමට පුළුවන්. දැන් අපි බලමු මේ පොහොර දැමීමෙන් පසුව මේ පොහොර දැමීමෙන් පසුව සති එකහමාරකට පසුව මගේ වගාවේ වර්ධනය කොහොමද කියලා. ඉතින් අපි දැන් බලමු සති එකහමාරකට පසුව මගේ වගාව නැවතත් කංකු කැපීමට හැකි මට්ටමේ වර්ධනයක් සිදු වෙලා තිබෙනවා. ඔබට දැන් මේ පේන්නේ පොහොර දැමීමෙන් පසුව මම පළමුව කංකුම් කැපුවා. ඊට පසුව පොහොර යෙදුවා. ඒ යෙදීමෙන් පසුව නැවත කංකුම් ලියලා තිබෙන ආකාරය තමයි මේ ඔබට දැන් පේන්නේ. බලන්න මම ඔබට පෙන්නන්න කංකුම් වැවීමේ වේගවත් භාවය මේ ඔබට පේනවාද? මේ රිකිලි කීයක් තිබේද? මේ බලන්න රිකිලි දාලා හොඳට කංකුම් වැවී තිබෙනවා. පොහොර දමලා සති එකහමාරෙන් නැවතත් ආයෙ කංකුම් කපනවා. ඒ නිසා මම ඔබට කියන්නේ මේ වගේ කංකුම් වගාවක් ඔබත් ආරම්භ කරලා මම මේ කියන සියල්ල නිවැරදිද ඇත්තද බොරුද කියලා ඔබත් පොඩ්ඩක් බලන්න. දැන් අපි එන කංකුම් කපමු. විශේෂයෙන්ම අපේ දෙවනි වර හෝ ඊට පසුව කංකුම් කපනවා නම් විශේෂයෙන්ම කංකුම් දැන් ඔබේ කංකුම් පඳුරක් බවට පත් වී තිබෙන්නේ. කංකුම් රිකිලි දෙකක් හෝ තුනක් තිබුණු ඔබේ කංකුම් ගස් දැන් කංකුම් පඳුරක් බවට, ඒ කියන්නේ කංකුම් රිකිලි 7-8ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක කංකුම් පඳුරක් බවට දැන් පත් වී තිබෙනවා. මොකද විශේෂයෙන්ම දැන් කංකුම් ගස මුලින්ම කැපූ පමණින් කංකුම් ගස මැරී යාමේ ප්‍රවණතාවයක් නැහැ. මොකද විශාල පඳුරක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා නැවත කංකුම් ගස ලියලනවා. ඒ නිසා ඔබ කංකුම් ගස මුලින්ම කපන්න. ඔබ කැමති නම් වර්ධනය වූ අතු පමණක් කංකුම් ගසේ කපන්න. මෙන්න මේ ආකාරයට. ඉතින් මම ඔබෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වෙනවා. Good Farmer YouTube නාලිකාව මගින් ඔබ වෙත ගෙන එන මේ වගා කටයුතු
ඉදිරියේදී කරන සියලු වගා කටයුතු ඔබ වෙත ගෙන්වා ගැනීමට ඔබ මාව subscribe කරන්න, bell icon එක click කරලා all දාලා තියාගන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ වගාව ඔබට හැකිනම් මේ සියලු වීඩියෝ ඔබට හැකිනම් share කරන්න, share කරලා තවත් ගොවිය නිර්මාණය කිරීමේ අවස්ථාව උදා කර දෙන්න. ඉතින් ඔබ මේ වාගේ දිගටම කංකුම් වගාව කරගෙන යන්න මේ ආකාරයට කංකුම් කපන්න. ඊට පසුව මම අර පෙර කියූ පරිදි පොළොව මට්ටමින් යටට පස් බැහැලා තිබෙනවා නම් නැවතත් ඔබ පොහොර යොදන්න. දිගටම මේ ආකාරයට ඔබට කංකුම් වගාව කරගෙන යාමට හැකියාව තිබෙනවා. ඉතින් කංකුම් වගාවෙන් පසු කංකුම් ගස නඩත්තු කරන්නේ කොහොමද කියන එක ඉතා සරලයි. ඒ නිසා ඔබට මං කියා සිටින්නේ මේ ආකාරයට ඔබ කංකුම් වගාව කරගෙන යන්න. අදට මං මේ වීඩියෝ නතර කරනවා. ඔබ සියලු දෙනාට සුබ දවසක්.